හිහිහි ඔබ හිතුවද යකඩවලට පණ නෑ කියලා. ගැඹුරුම පතල් පතුලේ අඳුරු මීදුම අතරින් මේ රකුසා දත් විලිස්සලා ඔබ දිහා බලනකොට ඔබට දැනේ මරණයේ සිසිලස. මේක මැෂින් එකක් නෙවෙයි. මේක පණ ලැබූ බියකරු හීනයක්. ඔටෝ ප්‍රයිම් වෙතින් අද අපි හෙළි කරන්නේ පෘථුවිය දෙදරවන යකඩ රජා බෙලාස් 757.1යි. යාළුවනේ, බෙලරුස් රාජ්‍යයේ නිපදවන මේ බෙලාස් 75710 කියන්නේ නිකන් ට්‍රක් එකක් නෙවෙයි. මේක අඩි 26ක් උස, අඩි 32ක් පළල සහ අඩි 67ක් දිග යෝධයෙක්. ඔබ මේකේ රෝදයක් ගාවට ගියොත් ඔබ හරියට කුහුඹුවෙක් වගේ. මේකේ එක ටයර් එකක් විතරක් මිනිස්සෙක් වගේ දෙගුණයකට වඩා උසයි. මේ මෘගයා පණගන්වන්න එක එන්ජිමක් මදි. මේක ඇතුලේ MTU 65 ලීටර් V16 ඩීසල් එන්ජින් දෙකක් කරවනවා. අශ්ව බල 4600ක්. මෙහි ව්‍යාවර්තය ඇදහිය නොහැකි තරම්. මේ එන්ජින් දෙකෙන් කරන්නේ දැවැන්ත ජෙනරේටර් දෙකක් කැරකවීමයි. එමගින් නිපදවන විදුලියෙන් රෝද 4 තියෙන ඉලෙක්ට්‍රික් මෝටර්ස් ක්‍රියාත්මක වෙනවා. මේක හරියට පාර යන දැවැන්ත පවර් ස්ටේෂන් එකක් වගේ. මේ රකුසාට පුළුවන් එකවර ටන් 450ක් උස්සගෙන යන්න. ඒ කියන්නේ පිරවුණු බස් රථ 30ක බර මේක පිටිපස්සට දැම්මොත් මේ රකුසාට ඒක දැනෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම බර පැටවූ පසු මේ වාහනේ බර ටන් 810ක් පොළොව දෙදරන්නේ නැතුව තියෙයිද? මේ යක්ෂයාට තියෙන්නේ අසීමිත පිපාසයක්. මෙහි ඩීසල් ටැංකි දෙකේ ධාරිතාව ලීටර් 5600ක්. මේක එක පැයක් වැඩ කරනකොට ඩීසල් ලීටර් 400-500ක් විතර පිච්චෙනවා. මේක ඇතුලේ රුධිරය වෙනුවට දුවන්නේ ඩීසල් සහ හයිඩ්‍රොලික් ඔයිල්. මේ වගේ යක්ෂයෙක් ඔබේ කරගන්න නම් ඇමරිකානු ඩලර් මිලියන 6කට වඩා වැය වෙනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 200ක් විතර. මේක පාරේ පදින්න බෑ. කොටස් වශයෙන් ගෙනල්ලා පතල ඇතුළෙමයි හයි කරන්නේ. එක ටයර් එකක මිල විතරක් ලංකාවේ සුපිරි වාහනයක මිලට සමානයි. දැන් වැටහෙනවා ඇති ඇයි අපි මේකට යකඩ යමයා කියන්නේ කියලා. මේ වගේ තවත් බියකරු වාහන ගැන දැනගන්න ඕනිද? එහෙනම් දැන්ම ඕටෝ ප්‍රයිම් පේජ් එක ෆලෝ කරන්න. ඊළඟ පාර මීට වඩා දරුණු යක්ෂයෙක් එක්ක අපි හමු වෙමු. Drive safe.